හෙලෝ ගයිස් ඉතිං ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා අපේ ඩෙව්ස්කූල් YouTube channel එකට. අද තේලෙවල් ඉවර කරලා කැම්පස් යන බලාගෙන ඉන්න නංගිලා මාල්ලිලා වෙනුවෙන් ඉතාමත් වැදගත් වීඩියෝයක් තමයි අරගෙන ආවේ. ඉතින් ඔයා ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලට ඇත්තටම වැදගත් වෙනවා. අපි හිතමු ඔයා A level සමත්. ඔයාට A level S3ක් තියෙනවා. නමුත් ඔයාට ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට යන්න ෆ්‍රී එඩියුකේෂන් එකක් ලබා ගන්න තරම් ඉසෙට් ස්කෝර් එකක් මදි. ඒ කියන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්න තරම් ඉසෙට් ස්කෝර් එකක් නැහැ. එහෙනම් මේ වීඩියෝ එක ඇත්තටම ඔයාලට වැදගත්. හරි. ඔයා අපි මේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි. අද අපි කතා කරන්න යන්නේ University College of රත්මලාන. මේ රත්මලාන විතරක් නෙමෙයි මේ යුනිවර්සිටි කොලෙජ් එක තියෙන යුනිවර්සිටි කොලෙජස් 6ක් තියෙනවා ලංකාව පුරා. ඉතින් මේ යුනිවර්සිටි කොලෙජ් එකේ මෙන්න මේ 2026 ස්ටුඩන්ට් ඉන්ටේක් එකට මේ වෙද්දි සිසුන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාට අගෝස්තු මාසේ 21 වෙනිදා වෙනකම් මේකට ඇත්තටම ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මොකද්ද මේ යුනිවර්සිටි කොලෙජ් එක කියන්නේ. ඔයා මේක ඉගෙන ගන්න කොහොමද? මොකද්ද මේ මොනවාද ඔයාට මේක ඉගෙන ගන්න තියෙන්නේ? ඇත්තටම මේ යුනිවර්සිටි කොලෙජ් එකෙන් ඔයාට HND programs, ඒ කියන්නේ higher national diploma programs අධ්‍යාපනය ලැබීමේ හැකියාව තියෙන සම්පූර්ණයෙන්ම නොමිලේ. ඔයා NVQ4 certificate එකක් තියෙන ස්ටුඩන්ට් කෙනෙක් හරි එහෙමත් නැත්නම් ඔයා A level අපි හිතමු ඔයා A level කරපු සබ්ජෙක්ට් එකත් එක්ක ඔයාට කරන්න පුළුවන් courses තියෙනවා. ඔයා A level S3ක් තියෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා කැමති සබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරගෙන ඒ අදාළ රික්වයර්මන්ට්ස් වලට ඔයාට ගැලපෙනවා නම් ඔයාට මේ යුනිවර්සිටි කොලෙජ් එකකින් පිරිනමන HNDs වලට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මොනවද මේ යුනිවර්සිටි කොලෙජ් එකකින් පිරිනමන HND programs කියලා. ඉතින් මේ යුනිවර්සිටි කොලෙජ් එකකින් පිරිනමන HND programs සාමාන්‍යයෙන් කාලය ගත්තොත් අවුරුදු 3යි මාස 3ක් යනවා. එතකොට ෆවුන්ඩේෂන් එක මාස 3යි, NVQ5 එක 1 year and 6 months including job training. ඉතින් ඔයාලට job training එකත් මේකේදී හම්බ වෙනවා. NVQ6 එකේදී 1 year and 6 months including the job training. ඉතින් ඇත්තටම job training එකත් එක්ක free ඉගෙන ගන්න හම්බ වෙනවා කියන්නේ ඉතාමත්ම වටින අවස්ථාවක්. ඉතින් ඔයා මේ මං කලින් කිව්වා වගේම ඔයාට A level S3ක් තියෙනවා නම් free passes තියෙනවා නම් එහෙම නැත්තම් ඔයා NVQ4 සර්ටිෆිකේෂන් එකක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් අපි බලමු ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් programs 24ක් එයාලා ගැසට් කරලා තියෙනවා. මේකෙදි aquaculture and aquatic resource management මේක තියෙන ඇත්තටම අනුරාධපුරේ. ඔයා biological science, agricultural science, biosystems technology, arts with credit passes for soft technology. ඉතින් මෙන්න මේ subjects කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ course එකට apply කරන්න. මේ document එකේ ඔක්කොම විස්තර ටික තියෙනවා. මම මේක description එකේ දාලා තියන්නම්. ඉතින් automobile technology, ඊට පස්සේ building services technology, construction technology, ඒ වගේම hospitality management, information technology, information and communication technology, maritime and logistic management, mechatronics technology. මෙන්න මේ ආදී වශයෙන් courses 24ක් ඔයාට ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. අපි හිතමු දැන් සාමාන්‍යයෙන් ගෑනු ළමයි ඇත්තටම කැමති fashion design ඉගෙන ගන්න. ඒතකොට fashion design technology course එක කරන්න පුළුවන්. මේකෙදි ඔයා A level ඕනම stream එකකින් කරලා ඔයාට පුළුවන් ඇත්තටම මේකට apply කරන්න. එතකොට අපි කතා කරොත් මේකෙදී ඔයාට ඩිරෙක්ට්ලි ඇප්ලයි කරාට ඔයාට මේකට ඇත්තටම යන්න බෑ. ඔයාට ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකකටද? ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකට. එතකොට ඔයා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකට මුහුණ දෙද්දි මේක ඇත්තටම තරඟකාරී විභාගයක්. මොකද මේක ෆ්‍රී තමයි ඔයාලට දෙන්නේ. එතකොට ඔයා අනිවාර්යෙන් හොඳට මහන්සි වෙලා මේකට රෙඩි වෙන්න ඕන. ඒ නිසා මේකට ක්ලාසස් කරනවා අපේ ෆියුචර් වේ ඉන්ස්ටිටියුට් එක මගින්. ඔයා කැමති නම් අනිවාර්යෙන්ම අපේ පල්ලෙහාන් link එකක් දාලා තියන්න Future Way Institute එකේ WhatsApp group එකේ. ඔයා log වෙන්න එකට, ඔයා ඒකට join වෙන්න Future Way Institute එකේ WhatsApp group එකට. ඒකෙදි ඔයාට පුළුවන් අති පරිපූර්ණ පළපුරුදු ගුරු මඩුල්ලක් යටතේ වසර ගණනාවක් තිස්සේ යුනිවර්සිටි කොලෙජ් එකට සිසුන්
සිය ගණනක් යවපු ෆියුචර් වේ ඉන්ස්ටිටියුට් එකේ ගුරු මඩුල්ලක් යටතේ ඔයාට මෙන්න මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ලෑස්ති වෙන්න හැකියාවක් තියෙනවා. එයාලගේ ක්ලාසස් තියෙනවා. ඔයාට පුළුවන් ඉතින් ඔයා කැමති කෝස් එකක් සිලෙක්ට් කරගෙන එයාලා ඔයාලව සම්පූර්ණයෙන්ම ගයිඩ් කරනවා ඇප්ලිකේෂන් එකේ ඉඳගෙනම කොහොමද ඔයා මේකට ඇප්ලයි කරන්න මොනාද ඔයාට ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ ඔයාගෙන් අහන්නේ එයාලා ඔයාලට ටීච් කරනවා ඒ වගේම ඔයාට පේපර්ස් කරනවා. ඉතින් මේකත් එක්ක මං හිතනවා ඔයාට මෙන්න මේ වගේ උසස් අධ්‍යාපනයේ සිහිනය තව දුරටත් සාර්ථක කරගන්න ෆියුචර් වේ ඉන්ස්ටිටියුට් එක හරහා ඔයාට අවස්ථාවක් ලැබේවි. මොකද ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ඔයාට එයාලත් එක්ක ලෑස්ති වෙන්න පුළුවන්. ඉතින් මම පල්ලෙහා දාලා තියන්නම් එයාලගේ WhatsApp group එක. ඔයා log වෙන්න. මොකද වසර ගණනාවක් තිස්සේ සීසන් 100 ගණනක් University College එක සඳහා සුදුසුකම් ලැබුවා මෙන්න මේ ෆියුචර් වේ ඉන්ස්ටිටියුට් එක හරහා. ඉතින් ඒ පළපුරුදු ගුරු මඩුල්ල යටතේ ඔයත් අධ්‍යාපනය ලැබලා ඔයාටත් පුළුවන් මෙන්න මේ අවස්ථාව විවර කරගන්න. ඇත්තටම මොකද නොමිලේ අධ්‍යාපනය කියන්නේ අපි වගේ රටක අපි වගේ දරුවන්ට ඇත්තටම වටින දෙයක්. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මේකට try කරලා බලන්න. මම කලින් කිව්වා වගේ අපි බලමු මොනවාද තියෙන courses fully ඔක්කොම ටික aquaculture and aquatic resource management, automobile technology, building services technology, construction technology, ඊළඟට අපිට තියෙන cosmetology, ඒ වගේම drafting technology, electrical technology, electronic technology, event management, farm machinery technology, food technology, ඒ වගේම fashion design technology. ඉතින් ඔයා මේකට හදාරලා තියෙන්න ඕන NVQ4 certificate එක මොකක්ද? එහෙම නැත්නම් A level ඔයා කරලා තියෙන ඕන subject එක මොකක්ද? මේ හැම එකක්ම මෙන්න මේ document එකේ තියෙන මේ document එකේ link එකත් මම description එකේ දාලා තියන්න. ඊළඟට hospitality management, information and communication technology, maritime and logistic management, mechatronics technology, post harvest technology, production technology, quantity surveying, refrigeration and air conditioning technology, telecommunication technology, travel and tour management, television and digital media production technology, television and digital media post production technology. මෙන්න මේ ආදී වශයෙන් ඉතාමත් වටිනා වෘත්තීන් වලට යන්න පුළුවන් HND programs 24ක් එයාලා මේ වෙද්දි ඔයාට application call කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකට apply කරන්න. මෙතනදී එයාලා දක්වලා තියෙනවා ඔයා application fee එක රුපියල් 1000ක් ගෙවන්න ඕන. ඒ application fee එක ගෙවලා ඒ අදාළ bank receipt එක තියෙනවනේ, bank slip එක. ඒ slip එක ඔයාගේ application එකත් එක්ක ඔයා attach කරන්න ඕනේ. එතකොට මේ පල්ලෙහැන් එයාලා දීලා තියෙනවා bank account numbers ඒ අදාළ university college එකේ. ඉතින් ඔයා apply කරන්න. එතකොට application form and course details can be accessed to our website. මම මේ website එකත් ඔයාලට පෙන්නන්නම්. application close date එක ඔයාට අගෝස්තු 21 වෙනිදා වෙනකම් මේකට apply කරන්න පුළුවන්. ඔයාගේ වයස අවුරුදු 29ට අඩු වෙන්නත් ඕනේ. ඒ වගේම all details related to student enrollment can be obtained from the website of the relevant university college. Hari, medium of instructions in English. Lectures will be conducted by physical and online modes. Online සහ physical ආකාර දෙකටම ඔයාලට lectures තියෙනවා. ඉතින් මෙන්න මේ අදාළ university colleges මෙතන තියෙනවා එයාලගේ 6ක්. මේ අදාළ university college එකේ මෙන්න මේ numbers එතන දක්වලා තියෙනවා. ඒ වගේම bank account number එකත් එයාලා දක්වලා තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ courses වලට apply කරලා ඔයාගේ උසස් අධ්‍යාපනයත් සාර්ථක කරගන්න කියලා මම ඔයාලට කියනවා. මොකද මේක ලොකු chance එකක් ඔයාලට උසස් අධ්‍යාපනය ලබන්න කැමති කෙනෙක් නම්. ඉතින් මම කලින් කිව්වා වගේම ඔයාට ෆියුචර් වේ ඉන්ස්ටිටියුට් එක හරහා මේක සඳහා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ලෑස්ති වෙන්න පුළුවන්. ඔයාට ෆියුචර් ඉන්ස්ටිටියුට් එකෙන් මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ලෑස්ති වෙලා අනිවාර්යෙන් ඔයාට මේ එක්සෑම් එක ඉතාමත් හොඳින් පාස් වෙලා කඩයිම් ලකුණු වලට වඩා අරගෙන ඔයාට පුළුවන් යුනිවර්සිටි කොලෙජ් එකේ ඇඩ්මිෂන් එකක් ගන්න. ඒ කියන්නේ ඇතුළත් වෙන්න ඔයාට පුළුවන්. මොකද මේක තරඟකාරී විභාගයක් නිසා ඔයා ඉතාමත් හොඳින්ම සූදානම් වෙන්න ඕන. මොකද ඔයාට ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්න රිසර්ච් ස්කෝර් එකත්
මදි. ඒ වගේම ඔයාට ප්‍රයිවට් යුනිවර්සිටි එකකට යන්න ලොකු මුදලකුත් නැහැ. එහෙනම් මේක ඔයාට ලොකු chance එකක්. මොකද fully free ඔයාට මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. මේකෙන් ඉගෙනගෙන ඔයාට එළියට එද්දි වෘත්තීය මට්ටමේ සුදුසුකමක් හදාගෙන හොඳ වෘත්තියකට පිවිසෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේක try කරන්න. මම පල්ලෙහෙන් WhatsApp group එකේ link එක දාලා තියන්න. අනිවාර්යෙන් ඒකට join වෙන්න. එයාලා ඔයාලව fully guide කරයි. කොහොමද ඔයා aptitude test එකට ලෑස්ති වෙන්න ඕන, මොනවාද ඔයා ඉගෙන ගන්න ඕන, ඊට පස්සේ papers ඔයාලට කරවනවා. මම කලින් කිව්වා වගේ පළපොරුදු ගුරු මඩුල්ලක් යටතේ ඔයාට ඉගෙන ගන්න හැකියාව තියෙනවා. හරි. අපි දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ aptitude test එකේ මෙන්න මේ applications ඔයා කොහොමද මෙන්න මේ courses වල apply කරන්න ඕන කියලා. මෙන්න මේ website එකේ link එක registration link එක මම description එකෙන් දාලා තියන්නම්. අනිවාර්යෙන් ඔයාලා ගිහිල්ලා බලන්න. මෙතන applications need to be upload their bank payments receipt into Google Form. මම අර කලින් කිව්ව payment එක මෙතනින් ඔයාගේ Google Form එක submit කරද්දී ඒකට add කරන්න ඕන. මම කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් Future Way Institute එකේ ගුරු මණ්ඩලයත් එක්ක එකතු වෙලා ඔයාගේ මෙන්න මේ application process එක පවා කරන්න එයාලා ඔයාලට හොඳ සහායක් ලබා දෙනවා. Any other documents, CVs or other certificates and etc. are not needed to submit with the applications. ඔයාලට මෙන්න මේ other documents ටික submit කරන්න ඕනේ නැහැ කියලා තියෙනවා. ඔයාලා submit කරන තියෙන bank payment එක පමණයි. All applicants are required to follow the guideline given. The applications which are not follow the guidelines will be rejected. හරියට guidelines follow කරලා නැත්නම් ඔයාගේ application එක reject වෙනවා. ඉතින් ඔයාගේ මෙන්න මේ programs වලට අදාළ application links මෙතන දක්වලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් ගිහලා apply කරන්න. මේ food technology, fashion design technology, cosmetology, ඒ වගේම electrical technology, telecommunication technology, maritime and logistic management, travel and tour management, event management, television and digital media production technology, television and digital media post production technology ඔයාලට මෙතනින් apply කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ link එක click කරාම ඔයාලව redirect කරනවා Google form එකකට. මෙතනින් ඔයාලා කියලා තියෙනවා food technology online application form 2020 high student intake. We are accepting applications via online only, so you have to send your application or no before deadline. ඉතින් ඔයා අගෝස්තු 21කට කලින් අනිවාර්යයෙන් මේකට apply කරන්න. The applications which don't follow our guidelines will be rejected. ඔයා හරියට guidelines follow කරලා නැත්නම් ඔයාගේ application එක reject වෙනවා කියලා එයාලා දක්වලා තියෙනවා. The minimum qualifications to apply for this course as follows. NVQ level 4 මෙන්න මේ certifications කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් apply කරන්න. සහ ඔයාලට A level 3 passes from GCE A level biological science stream, biosystems technology, art stream with credit passes for soft technology. ඉතින් මෙන්න මේ subjects ඔයා කරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේකට apply කරන්න. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ tick එක දාලා මෙතනින් apply කරන්න. Name with initials, full name, NIC ඔයාගේ ID card number එක, address එක ඔයාලට මෙතනින් add කරන්න පුළුවන්. ඔයාගේ district එක, ග්‍රාම නිලධාරී වසම, ඒ වගේම applicant contact number එක, ඔයාගේ අම්මගේ තාත්තගේ contact number එක, birth year එක, ඔයාගේ birthday එක, ඒ වගේම තමයි ඔයාගේ gender එක, ඒ වගේම entry qualification එක NVQ 4 වලින්ද A level වලින්ද කියලා ඔයාලට පුළුවන් එතනින් apply කරන්න. Effective date of the entry qualification, if NVQ date should be mentioned as like this. ඔයාගේ NVQ date එක ඔයාලට මෙතනින් add කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයා A level year එක මෙතන mention කරන්න. ඊට පස්සේ ඔයා NVQ application එකක් දානවා නම් ඔයාලට මෙතනින් ඒ NVQ ඔයාගේ certificate එක මෙතනින් add කරන්න පුළුවන් මොකක්ද ඔයා කරලා තියෙන්නේ කියලා. If any other relevant NVQ4 course, please specify it with relevant course code. ඔයා වෙන මොකක් හරි එකකින් apply කරනවා නම් මෙතන ඔයාගේ course code එකත් එක්ක apply කරන්න. ඔයා A level වලින් apply කරන කෙනෙක් නම් ඔයාට මෙතන index number එක දාලා apply කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාගේ subjects ටික දාලා ඔයාට apply කරන්න පුළුවන්. මෙතන results ටික දාන්න පුළුවන්.
ඔය විදිහට ඔයාගේ පේමන්ට් ස්ලිප් එක අරවා පේමන්ට් කරපු පේමන්ට් ස්ලිප් එක මෙතනින් ඔයාලට පුළුවන් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔයා කැමති කෝස් එකකට ඔයාලට මෙතනින් ඇප්ලයි කරන්න පුළුවන්. මම මේ ලින්ක් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. මම කලින් කිව්වා වගේ මේක ඔයාලට ලොකුම chance එකක් ඉගෙන ගන්න තියෙන. ඒ නිසා අනිවාර්යෙන් මම පල්ලෙහා දාලා තියෙන WhatsApp group link එකෙන් ගිහිල්ලා ඔයාගේ aptitude test එකට සූදානම් වෙන්න. මොකද එතනින් ඔයාලට පුළුවන් ඔයාගේ අධ්‍යාපන ජීවිතය සාර්ථක කරගන්න ඔයාලට මේකට ඇඩ්මිෂන් එකක් හම්බුනොත්. ඒ නිසා ඔයාලට අනිවාර්යෙන් ඇඩ්මිෂන් එකක් ගන්න පුළුවන් ඔයා aptitude test එක සමත් වුණොත්. ඒ නිසා අනිවාර්යෙන් ඒකට රෙඩි වෙන්න. එහෙනම් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට අපි සමු ගන්නවා. ඉගෙන ගන්න ඔයාලා හැමෝටම ජය වේවා.